බස් අනතුරු වැඩිවීමට හේතු දැනගන්න. එහෙනම් ඔයත් මේ වීඩියෝ එක බලන්න. බස් අනතුරු ඇතිවන ප්‍රධාන හේතු. අධික වේගයන් යාම. බස් රථ බොහෝ විට කාල සීමාවන්ට පමනවීමේ ආශාවෙන් වේගය වැඩි කරනවා. ඒක රියදුරාගේ පාලනය අඩු කරනවා. අනියම ආකාරයෙන් අනෙකුත් වාහන හරින්න උත්සාහ කිරීම. බස් වාහන නිතරම අනෙක් වාහන ඉස්සර කිරීමේදී අනතුරු සිදුවනවා. නින්දාව හෝ පීඩනයෙන් පසු තීරණ ගැනීම. දිගු වෙලාවක් රිය පදින රියදුරන්ට නින්ද පැමිණීම හෝ මානසික පීඩනය නිසා වැරදි තීරණ ගන්න පුළුවන්. රථවාහන නඩත්තු හෝ තාක්ෂණික දෝෂ අලුත් වැඩියා නොකලා බ්‍රේක්, ටයර්, ආලෝකය වැනි දේවල් අනතුරු වලට හේතු වේ. අනතුරු වල බලපෑම. මිනිස් ජීවිත හානිය. බස් අනතුරු වලින් පසු මිය යන අය බහුලයි. බහුතරයක් විට පාසල් ළමයි, වැඩකට යන අය හෝ සැහැණ දුරක් ගමන්කරුවන් මේකට යතවේ. තුවාල සහ ආබාධ. බොහෝ දෙනාට දිවිය පුරාම ඇතිවන තහාබාධ සහ ශාරීරික අක්‍රියතාව අනතුරු වලින් ඇතිවෙනවා. මනෝභාවික බලපෑම්. බොහෝ දෙනාට ඒ අත්දැකීම් මතක වෙලා මනෝභාවික තුවාල ඇතිවෙනවා. PTSD වැනි රෝගද එයයි. ආර්ථික හානි. රෝහල් ගාස්තු, නඩු වියදම්, රථවාහන අලුත් වැඩියා, වාණිජ්‍ය හානි වැනි දේවල්. විසඳුම් සහ යෝජනා. CCTV සහ GPS පාලනය. බස්වල CCTV සහ GPS ඇතොත් රියදුරාගේ හැසිරීම සූක්ෂමව නිරීක්ෂණය කළ හැක. වෙනත් රියදුරන්ට වඩා වැඩි පුහුණුව සහ වගකීමක්. බස් රියදුරන්ට විශේෂ පුහුණු වැඩසටහන් තිබිය යුතුයි. සියලුම බස් වලට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ. උදා සීට් බෙල්ට්, අධිවේග පාලක, හදිසි නවත්වන බ්‍රේක්. මිනිසුන්ගේ දැනුවත්. Read this as a professional influencer. වඩ කිරීම. ගමන් කරුටවා දැනුමලා දිමකල් දාහලාරීම. මිකන් හිටියොත් සුරක්ෂිත නැහැ කියන සතිය තේරුමුදීම. ලංකාවේ තත්ත්වය බස 6/7/10 ගැනි රථවාහන අනතුරුවලින් වසරක්ට මිය යන ගණන 3.2 අතරයි. ඒ අතරින් බස් අනතුරු සාමාන්‍යයෙන් 50% වගේ ගැනි යැයි. නක්සේරු වෙලයි. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න.